ඊයා හැටි විතර බලනවා කැත. අනේ මේ යන අවුරුදු සින්දුක TikTok එකක් කරන්න ඕනේ අප්පා. ඒ චුටි මල්ලි වීඩියෝ එකක් කරලා දෙන්නකෝ. එන්නකෝ. දෙන්න ෆෝන් එකේ මම සුපිරි වීඩියෝ කරලා දෙන්නම්. එන්නකෝ. මෙහෙර හොඳනේ. අවුලක් නැහැ. උන් ගන්න ඕනේ. තවදුරට මෙහාට එන්නකෝ. අයයි ඔයයි. රට පුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදුමල් අම්මාසේ මංගල්ලී ගමට ඇවිල්ලා රාශියෙන් හිමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්ලී මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිල පිපිරි අවුරුදු සිරිමේ අප්පෝ ඔය මොන TikTok දෝයි ඉන්නවා මං කරලා පෙන්නන්න. ෆෝන් එකේ ඊළඟ ෆෝන් එක සමුදේ ගන්නවා ෆෝන් එක බලා ගන්නවා TikTok කරනවා. කරනවා කියලා. මගේ කෙනෙක් කැතයි කිව්වේ. බලමුකෝ. රට පුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදුමල් අම්මාසේ මංගල්ලී ගමට ඇවිල්ලා රාශියෙන් හිමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්ලී මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ මොකද්ද බං උඹලා ඔය නටන නාටක? TikTok තාත්තේ කොහෙද ඉතින් 80 ගණන් වල 100ලා අවුව දන්නේ නැහැ. 2000න් පස්සේ අපි තමයි දන්නේ. ඔබ මට දෙයක්ෝ 100 කි? නෑ. උඹලා අවුරුද්දට ඇඳුම් ගන්න නැද්ද? මට නම් දෙන්න ලොකුවට සල්ලියක් නැහැ. එකෙක්ට 1000 ගාන වගේ නම් දෙන්න. ඔයාලගේ අම්මා මේ පාර රටේ ඉඳන් සල්ලි එව්වෙත් නැහනේ. රුපියල් 1000 මොකක් කරන්නද? රුපියල් 1000යි යට කලිසමක්වත් ගන්න පුළුවන්ද තාත්තේ දැන්? කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ 1000ත් එපා නම් නිකන් ඉඳපල්ලා. මම නම් ඒ 1000න් අත් ලොකු ටී-ෂර්ට් එකක් ගන්න. ගැම්මක් තමයි. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ සුදු අප්පච්චි 20000කම රෙදි අරන් හෙටනවලු මාව බලන්න. ඉන්නකෝ ආවම මම අඳුන් කරලා දෙන්න. ඒ මොන සුදු අප්පච්චි පදිරි මේ සුදු අප්පච්චිට හරිද? ළමයිනේ මේ අරෙල්ලා ඇයි තාත්තේ? වරෙල්ලා උඹලට අවුරුද්දට සල්ලි දෙන්න. අම්මට සිරි මරුනේ. උඹ මේක. දාහද තාත්තේ. මේකෙන් අත් ලොකු ටී-ෂර්ට් එකක් තමයි ගන්නේ. අප්පෝ ඊයේත් කිව්වනේ තාත්තේ. රුපියල් 1000කින් මොකද්ද කරන්න පුළුවන් අප්පා? යට කලිසමක්වත් ගන්න පුළුවන්. අනේ වැක් කියවන්නද මේක ඇවිල්ලා ගනින්. කොහොතාත්තේ මට සල්ලි නැද්ද? සල්ලි? පාලෑ යන්න. උඹට සල්ලි දෙන්නේ නැහැ. ඇයි දැන් උඹ කිව්වේ අර කවුද සුදු අප්පච්චියෙක් උඹට මේ අඳුන් ගේන්න සල්ලි දෙනවයි කියලා? උගෙන් මෙල්ලගනේ. මේ අප්පච්චිගෙන් උඹට සල්ලි නැහැ. අනේ තාත්තේ මෙදා උඹ ගනි. උඹට දැන් සල්ලි නැහැ කියලා අඩාන හිටි. ඔය දාරන් ගිහින් ගන්න යට කළසමක් ගනි. ආදරේ තාත්තේ ඈ. තාත්තා මම ගන්න නෑ. තාත්තේ මම ටවුන් එකට ගියේ නැහැ. අම්මට උඩු කැට ගහනවා නේද? නන්දු ඕන. අපේ සාහන 50 තියෙන. ඉතින් හරි ගහ ගන්න ඕනේ.
මොකද මම උඹලා දෙන්න මෙතෙන් වෙලා ගන්නේ? අපිටත් තොරෙන් ඊනවල ලයින් එන්නවා එනේ යන්නේ. නෑ බං. ඊට අපි දෙන්න මේ සෙට් වෙන්න කියලා බැලුවේ. අඩෝ මාත් එනවා බං. අඩියක් ගහපු කාලයක්වත් මතක නෑ බං. කොහාටද යන්නේ යම? කොහාටද යන්නේ? බොණ්ඩ යන්න. යකෝ රුපියල් 500යි තියෙන්නේ. 3 දෙනෙක් බොන්නද? අම්මට උඩු සල්ලිත් ඕනද? ඔබ හිතුව පිනට බොන්න පුළුවන් කියලා. දාම් බලන්න. මංගාවත් මෙච්චරම තමා තියෙන්නේ ඈ. 500ද බං? ඔච්චරයි තියෙන්නේ. දෙකින් බලත් බං. හරි බං 1000ක් තියෙන්නේ. ඕකට මොකක් හරි ගහම් බං. යම. බඩු ඉවරයිනේ බං. අඩු මදි බං. 50 ඉවරයිනේ. කිව්වත් අපිට 1000න් මොනවා කරන්නද බං? මේ ඉවරයි. පොඩ්ඩක් ගේමුද? බොන්න නම් පොඩ්ඩක් ගේමු. පොඩ්ඩක් ගේමු. සල්ලි තියනවද? බොන්නනේ ඕනේ. බොන්න තමයි ඕනේ. සල්ලි තියනවද? චක්කෝ අතනේ සල්ලි දුන්නේ මං කියන්නේ. ඒ වගේ නෑ පල්ලි බොමු අපි. පල්ලි දෙන්නම්. පල්ලි බොන්න නේද? බොන්න පල්ලි දෙන්නම්. ඉන්න බඩු තියෙනවා. මට උඩුවේ තියෙන්නේ අපෝ සල්ලි. हाँ प्रूव मोना सल्ली आदि आप मेरे मिनिस्टर बचा बस बचा वो बोल रहे हैं गाँव तक खर्च करने गाँव सल्ली बाहर बचा बारिश में पड़े हम बड़े अच्छी लाएंगे මොකද කෙල්ලෙන් බොය අඬන්නේ? අර සුදු අප්පච්චි ඇඳුම් ගෙනත් දුන්න සතුටටවත් ඔය අඬන්නේ? අනේ තාත්තේ මේ ඒක මක බැවිලා ගියාද? ඒ මොකෝ බං ඒ? ඒක වෙන කෙල්ලෙක් එක්ක රෙදි කඩේක රෙදි තොර ඉන්න මගේ යාළුවෙක් දැකලා මට ෆොටෝ ගහලා එව්වා. අම්මට සිරි වෙනවානේ. මල්ලිත් එන්නේ. ඉස්මදයි එනුම ගන්න තිබ්බ දා දෙගුණ කරගන්න ගියා. ඕ බං ගන්නවා කියපු ඇඳුම්. ඇඳුම් ගන්න බැරි වුණා තාත්තේ. යන ගමන් කැටපොලට ගිහින් සල්ලි ඩබල් කරන් යන්න ඇදුවේ. ඒත් ඔක්කොම පෙරදුනා. අයියෝ උඹත් ඉතින්. ඈ අපෝ. අර ඇඳුම් ගේන්න යනවා කියපු ගා නේද මේ කමිසයක්වත් නැතු වෙන්නේ. බං ඔබ ගන්න කියපු ඇඳුම්. ඔබ බීලා දින්නේ? දීපු සල්ලි වලට බිව්වද උඹ? වරෙල්ලා. උඹලා අම්මා රුපියල් 50ක් දාලා තිබ්බා. උඹලාට දෙන්න කියලා. මම මේ බැංකුවට ගිහින් තරංග ආපු ගමන්.
ඇයි තාත්තේ? න්യൂസ് එක වැටිලා. Hariam. Hariam. Kalau kangiam. Hariam. Iya, ate. Bila kalau kangiam oke nidang indapang. Malang indapang kok. Baik dalam main pas. Gue selam okko mirai. Pasti yang Japannya nih. ජපන් අම්මට සිරි මරුනේ මාරු නෙමෙයි ඉස්සලා ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. අපෝ තාත්තේ මේ මට නම් බෑ ඌවගේ මේ අවුරුදු ගණන් ඉගෙන ගන්න එපා එනවා. අවුරුදු ගණනක් කියන්නේ නෑකෝ මාසෙන් වැඩි ඉවරයි. ගාල්ලේ තියෙනවා හොඳ ජපන් භාෂා නේවාසික පුණු කඳවුරක්. අම්මා කිව්වා උඹ ඒකට දාන්න කියලා. ඈ? ඒ මොකද්ද